Up next. ඉන්දරෙක් ඇවිල්ලා කන්න බෑ. හොඳේ වැඩි. හරිද 5 දිනකට විතර කන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඉතින් මම හිතන්නේ මේ අපේ අවුරුද්දෙන් පස්සේ දාන දෙවෙනි vlog එක. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද vlog එක මොකක්ද ඒ වගේම කොයි වගේ එකක්ද කියලා. ඉතින් ඒ වුණාට මම කියන්නම්. ඉතින් අද vlog එකේ අපි පොඩ්ඩක් KFC එකට ගිහිල්ලා මොනවා හරි කාලේ ඉතින් දවස පොඩ්ඩක් රාත්‍රියේ පොඩ්ඩක් enjoy කරන්න හදන්නේ. ඉතින් හරි. ඉතින් මේක ගම්පහවට තියෙන පොඩි නෙමෙයි ලොකු කඩයක් KFC වගේම ඒකේ රීගල් එක යන්නේ ෆුඩ් සිටි එකක් මූවි බලන තැනක් වගේ දේවල් තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්තිලා ඔක්කොම වෙලා තියෙන්නේ. දැන් වෙලාව හරියටම 7:02යි. සුපර් දුපර්ටි අපි තමයි පික්මී එක. ඉතින් දැන් යන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා හොඳටම රෑ වෙලා තියෙන්නේ හරිද? ඒත් මං ඉන්නවා එළියට. එහෙනම් අපි පික්මී එකේදී එතෙන්ට ගිහිල්ලා බලමු මේ තැන මොකක්ද කියලා. ඒ වගේම අපේ channel එකේ subscribers තව පොඩි ප්‍රමාණයයි තියෙන්නේ 40 සම්පූර්ණ වෙන්න. subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි ඉස්සරහදී සෙට් වෙමු. හරි ඉතින් දැන් අපි මිනිස්සුත් වහුගල දැන් ඉන්නේ කච්චේරිය ගාව. ඉතින් අපේ ගමන දෙයට යන්න තව චුටි දුරයි තියෙන්නේ. ඉතින් දැන්ටමත් ඔයාලා දන්නවා නම් අපි යන දැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් හරි එහෙනම් අපි එතෙන්ට ගිහින් මොකද එන්නේ කියලා බලමු. ඒ වගේම දැන් මම වීඩියෝ එක කරන්න මාර අමාරුයි. ටෝච් එකක් දාගෙන. හරි එහෙනම් අපි එතෙන්ට ගිහින් ඔන්න අපි කිව්ව තැනටම ආවා. ඉතින් මේකේ ෆිල්ම් බලන ෆිල්ම් ඊට පස්සේ කාර් ගිල්ස් එක ඊට පස්සේ KFC එක කාර් ගිල්ස් කියන ෆුඩ් සිටි එක KFC එක වගේ දේවල් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලා මේ තැන අනිවාර්යයෙන්ම දැකලා ඇති. මොකද 205 200 228 207 වගේ බස් වල යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේක දැකලා තියෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලම අපි ගියා KFC එකට. ඉතින් KFC එකේ ගත්තේ මම මෙන්න මේ ක්ලිප් එකයි. ඊට පස්සේ ක්ලිප් එකයි ඊට පස්සේ අපි ගත්ත කෑම එක කණ එකයි. ඉතින් අපි ගත්තේ සවන් එකක්. මේකුනේ 5500යි පාඩු නෑ. මෙන්න තියෙනවා අපිට හම්බුණා විනාඩි 10ක් විතර ගියාට පස්සේ අපේ සවන් එක. ඉතින් මෙතන සාමාන්‍යයෙන් වීඩියෝස් ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. ඒ වුණාට මම කන ටික විතරයි ගත්තේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට හම්බුනේ පෝෂන් එක විදිහට. ඇත්තටම කිව්වොත් පාඩු නෑ. තව 3 දෙනෙක්ට තව දෙන්නෙක්ට කන්නත් ඉතුරු වුණා බත්. ඉතින් ඒ වගේම ඒකේ පොඩි ග්‍රේවි එකක් හොදි එකක් ඊට පස්සේ සෝස් පැකට් දෙකක් වගේම චට්නි එකක් තිබුණා. චට්නි එක නම් දැක්කේ මම ගෙදරට ආවට පස්සේ. ඉතින් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් කෑමක් ගත්තාම ගිහිල්ලා කන්න බයයි. ඒක හේතුවක් තමයි තෙල් වැඩි. හරිද? ඒකෙන් අපිටත් ලෙඩ වැඩිනේ. ඒ වුණාට ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා KFC එකේ අපි කෑවා එක බත් කටකවත් තෙල් බිඳක් අපිට අහුන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් රයිස් කනවා ඒ වගේ ගෙනාපුවාම අපි බත් එක හාම් කරපුවාම බත් එකේ ඇටයකට වඩා තියෙනවා තෙල්. ඉතින් ඒ වගේම බැලුවොත් මේ ක්‍රමේ නම් ඉතින් හොඳයි අපේ ඇඟට පාඩුවකුත් නැහැ. ඒ වගේම මම මේ කන වීඩියෝස් පොඩ්ඩක් ස්පීඩ් කරා. මොකද නැත්තම් මම ලතාවට කද්දි ඔයාලට ඉතින් ඕනම දේවල් ටික මගහන්න ඊට පස්සේ ඔයාලා මේකෙන් අයින් වෙනවා. හරිද? ඒ වගේම ඔයා මේක ඉවර නිකන් හිටියොත් මට ඩේලි නැත්තම් අද දවසේ ආයේ වාසනාවන්තම දවසක් වුණා. ඉතින් අනේ මන් දන්නේ නැහැ කොහොම වුණාද මන්ද අද නම් ඉතින් වාසනාවන්ත දවසක් වුණා. මේ වීඩියෝ එක එන්න වෙනකම් බලන් හිටියොත් ඔයාට ඒ වාසනාවන්ත දවස කොහොමද උනේ කියන එක බලා ගන්න පුළුවන්. ඒ නිසා ඉවර වෙනකම් ඉන්න. ඉතින් දැන් මම පොඩ්ඩක් රේට් එකක් දෙන්න. මේකම හොඳයිද කියලා දැන් මම මේ ඩබ් එකෙන් කියන්නේ. දැන් අපි බලමු ඇත්තටම එතනදී මම රසයිද රස නැද්ද මොකක්ද කිව්වේ කියලා අපි ඉතින් ඉස්සරහට බලමු. දෙයක් කියන්නම් මේ මෙතන වැඩි වීඩියෝස් කරන ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. මෙතන මේ දින බිරියානි එකක් දැන් සවන් ගන්න ගත්තේ. ඒකේ අර ෆ්‍රයි කරපු KFC විදිහට හදපු චිකන් එක නම් මරු. ඒ වගේම පොඩි රයිස් එකක් ගමන ඒකට ආවෙනකොට රසක් තියලා බිරියානි එකක් වගේ. ඉතින් ඇත්තටම ඉන්දරෙක් ඇවිල්ලා කන්න බෑ. හොඳේ වැඩි. හරිද 5 දෙනෙක් විතර කන්න පුළුවන්. ඉන්න මම ඔයාලට පෙන්නන්න. 3 දෙනා ගාලා තවත් දෙන ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ගොඩක් ඇවිල්ලා කන්න නම් මේක හොඳටම ඇති.
අපි ඔන්න දාගත්තා මේක කවර එකට. මේක තමයි මට අද දවස් වුණ ස්පෙෂල් ලකී දේ. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ෆන් සෝන් එකකට ගිහලා මේ මම පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් කරේ. මම නම් හිතුවේ නෑ මට ඇත්තටම බෝනික් එකක් එයි කියලා. හැබැයි අන්තිමට මට බෝනික් එකක් ආව කොහොම හරි. දැක්කා වගේම ඉතින් මේ පළවෙනි පාර මේ ටෙඩි මට හම්බුණා. ඊට පස්සේ ආයේ මං හිතන්නේ පස් සැරයක් දැම්ම. පස් සැරෙන් රුපියල් 500යි. 500න් ආවේ මෙයා විතරයි. හරිද? ඒකේ පොඩි ටෙක්නික් එකක් තියෙනවා ඉතින්. විද්‍යාත්මකව බලන්න ඕනේ. අපි දැන් ඉන්නේ ෆෘට් සිටි එකේ. මෙයාත් අතේ ඉතින්. ඉතින් මෙතන තියෙන බබල් ටී සෑම එකක්ම නැත්තම් හැම එකක්ම රුපියල් 600යි. තව එක එක දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මෙතෙන්ට අවිල්ලා මොනවා හරි කන්න බොන්න වගේ දේවලුත් ඉතින් පුළුවන්. ජයග්‍රහණ ගැන මොකද හිතන්නේ? අපි දැන් ආව බබල් ටී එකක් බොන්න. මේක ෆෘට් සිටි එකේම තියෙන එකක් තමයි. මේකේ මම දාලා ඇති ඕන එකක් තියෙනවා. ඒ ඕන එකක් 600යි. ඒ වගේම කප් කේක් ඊට පස්සේ චිකන් එක එක ඒවා කොත්තු රයිස් පාස්ටා ඒ වගේ දේවල් හැම එකක්ම තියෙනවා. ඔයාලට කැමති ඇවිල්ලා ගන්න. මේක ලීගල් එක නැත්තම් මේක යද්දි මම ලොකේෂන් එක දාලා තියන්න. ඒකෙන් අපිට ඉන්න කෙනෙක් ඇවිල්ලා බලන්න. ඉතින් මේක දන්නේ නැත්තම් ඉතින් ලීගල් එක්කම හැමෝම දන්න තැන. ජයග්‍රහණ ගැන හොඳයි. ඒක තමයි හොඳයි. සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මෙයා තමයි කියන්නේ. මේක මාල්ම රසයි. මේක මිල්ක් චොක්ලට් බබල් ටී එකක්. මෙතනට ආපුවාම බීලා බලන්න. කාඩුත් නෑ. හයිසි. දැන් අපි යනවා දෙවෙනි තට්ටුවට. ඉතින් දෙවෙනි තට්ටුවේ ඉතින් මූවිස් බලන්න තමයි. මූවි එකක් නම් බලන්න යන්නේ. හරි. ඉතින් මෙතන අලුතෙන් තියෙන හැම මූවි එකක් වගේ තියෙනවා. ඉතින් අපෙත් බලන්න කැමැත්තක් තියෙනවා. බලන්න ගියොත් මම vlog එකක් විදිහට ගේන්නම් ඒකත්. ඉතින් දැන් නම් ටිකක් රෑ වෙලා ටිකක් නෙමෙයි හොඳටම රෑ වෙලා තියෙන. ඉතින් ඔයාලට පේනවා දැන් වෙලාව ඇති 9යි 5ට විතර ඇති. කොහමයි අපි පැය දෙකක් හෝ පැය 3ක් හිටියා. ඉතින් ලස්සන තැනක. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ඉතින් මේ වගේ දේවල්. ඉතින් අද දවස දැන් අපි හිටියා. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයත් මේ වගේ එන්ජොයි කරනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. දැන් පික් මේකක් දැම්මා ගෙදර යන්න. ඉතින් අපි එන ගෙදර ගිහලා සෙට් වෙන්න. ගෙදර ගිහලා මේ vlog එක මම එන්ඩ් කරන්න.